Hello everyone, welcome back to our YouTube channel. ඔන්න ඉතින් තායිලන්තේ තවත් ලස්සන experience එකක් share කරගන්න තමයි අද මේ vlog එකෙන් ආවේ. ඉතින් මේ අපි ඇවිත් ඉන්නේ dinner cruise එක යන්න. තායිලන්තේ යන ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම යන තැන තමයි මේ dinner cruise එක. ඉතින් අපිත් ආවා මේ experience එක ගන්න. ඉතින් අපි මේකට tickets book කරේ සියම් සිලන් කියන agent එක through. ඉතින් එයාලගෙන් අපිට හොඳ rate එකක් හම්බුණා මේ dinner cruise එක යන්න. ඉතින් ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් එයාලගේ through booking එකක් දාගන්න. ඒක ඔයාලට ගොඩක් පහසුයි වගේම ගාණත් අඩුයි. ඉතින් අපි මේ දැන් ඉන්නේ ඒෂියාටික් කියන ඒරියා එකේ. ඉතින් මෙතන තමයි අපිට චාව් පරයා cruise එක යන්න ටිකට්ස් ගන්න තිබුණේ. ඉතින් අපි QR code එක පෙන්නලා මෙතනින් ටිකට්ස් ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන cruises ගොඩක් තියෙනවා. ඔව් මෙතන cruises ගොඩක් තියෙනවා. ඔයාලගේ බජට් එකේ විදිහට ඒ වගේම ඔයාලා කැමති ස්ටයිල් එකට ඔයාලා කැමති විදිහට මෙතන cruise එකක් book කරගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි ඒ cruise ඔක්කොගෙම pick up point එක තියෙන්නේ. ඉතින් ඒ නිසා crowd එකත් ගොඩක් ඉන්නවා. ඉතින් හරිම අමාරුයි මෙතනින් ටිකට් එක ගන්න යන්න උනත්. ඉතින් ඒ නිසා ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම කලින් ටිකට් එක book කරලා යන්න. එතකොට ඔයාලට හරිම ලේසි. ඉතින් මෙතන සාමාන්‍යයෙන් 7:30 වගේ වෙද්දී එන්න ඕනේ. මොකද යාලා 7:45 වගේ වෙනකොට cruise එක start කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි යන cruise එක. මේ චාව් පරයා princess 2 cruise එක. ඉතින් මෙයාලට පේන්නේ cruise එක පියර් එකට එනවා. ඉතින් එයාලා staff එකේ කට්ටිය මේ විදිහට තමයි crowd එකව welcome කරන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සන experience එකක්. එහෙනම් අපි යමු මේ cruise එකේ පොඩි වටයක්. ඉතින් ඔන්න අපි cruise එකට දැන් board වෙන්න යන්නේ. ඉතින් මේකේ floors දෙකක් තියෙනවා. අපි හිටියේ first floor එකේ. ඉතින් මේ ඉන්නේ මෙතන host කරන එකනා. ඉතින් එයා තමයි අපි හැමෝම welcome කරලා, sit in කරලා මෙතන තියෙන program එක ගැන පොඩි description එකක් දීලා මේ හැම දෙයක්ම කරේ. ඉතින් band එකක් තිබුණා, band එකක් play කරා. ඒ වගේ ලස්සන items තිබුණා. ඉතින් ගොඩාක් crowd එක හිටියා. ඒ වගේම අපිට personally waiter කෙනෙක් එනවා. ඉතින් එයාට කියලා අපිට කෑම බීම ඕන දෙයක් order කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් සේල් කරන්න පටන් ගත්තා. ඉතින් මෙයාලට පේනවා ඇති අපි PA එකෙන් චුට්ටක් දුරට ඇවිත් ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි cruise එකේ setup එක තියෙන්නේ. හරිම spacious, හරිම ලස්සනයි. ඉතින් කෑම බීමත් ගොඩක් තිබුණා. ඉතින් මේ තියෙන welcome drink එක ඒකත් රසට තිබුණා. ඉතින් අපි welcome drink එක බීලා අපි ගියා buffet එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ action stations තිබුණා. ඉතින් ගොඩක්ම තිබුණේ Thai කෑම. ඉතින් අපි ගොඩක් ආසයි Thai කෑම කන්න. ඉතින් අපි ගොඩක් කෑවා. මේ වගේ desserts තිබුණා. ඒ වගේම main course එකත් ගොඩක් කෑම තිබුණා. ඉතින් අපි ටික අරගෙන හැම දෙයකින්ම රස බැලුවා. ඔන්න ඉතින් දැන් cruise එක ටිකක් දුර ඇවිත් ඉන්නේ. ඉතින් මේ වගේ ලස්සන bridge එකක් තිබුණා. ඒකත් හරිම ලස්සනයි. lights එහෙම දාලා තිබුණා. ඊට පස්සේ මේ වගේ temples තිබුණා. ඉතින් ඒ වගේ ලස්සන ඒවා ගොඩක් තිබුණා. ඉතින් අපි cruise එක යන ගමන් ඒවත් බල enjoy කරා. ඉතින් මෙයාලට පේනවනේ cruises ඔක්කොම වගේ හරිය පොඩක් නවත්තලා තිබුණේ. මොකද ඒ හරියට තමයි ලස්සනට view එක තිබුණේ. ඉතින් ඒ නිසා ගොඩක් cruises මෙතන තිබුණා බලන්න. ඉතින් අපි ඒවා බල මෙන්න මේ විදිහට
වටපිටාව පොඩ්ඩක් එන්ජොයි කරා. ඉතින් අපි ඩිනර් එක අරගෙන ආවා අපේ ෆ්ලෝර් එකේම තිබුණු බල්කනි ඒරියා එකට. මොකද එතෙන් ආවහම view එක ලස්සනට පේනවා. ඉතින් අපි එතන වීඩියෝස් අරගෙන ෆොටෝස් අරගෙන එතන ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔයාලට මේ පේන්නේ ග්‍රෑන්ඩ් රොයල් එක. ඉතින් ඒ රජුරුවන්ගේ මාලිගාවක් කියලා කියනවා. ඉතින් මේ තියෙන්නේ ඒක. ඉතින් අපි view එක එන්ජොයි කරගෙන ඉන්නකොට අපිට ලස්සන තව එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. එහෙනම් බලන්නකො මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන මල් වැඩි සංදර්ශනයක් අපිට බලන්න පුළුවන් වුණා. ඉතින් හරිම ලස්සනයි. මම ගොඩාක් ආස දෙයක් තමයි මේ මල් වැඩි සංදර්ශන බලන එක. ඉතින් ඇත්තටම අපි එළියට ආපු වෙලාවේ මේක ගියා. ඉතින් අපිට හරිම සතුටුයි. අපි ඒකත් එන්ජොයි කරා. ඉතින් අපි මේක බල ඉන්න වෙලාවේ අපිට අපේ ක්‍රූස් එකේ රූෆ්ටොප් එකේදී අපිට හුරු පුරුදු සින්දුවක් ඇහුණා. ඊට පස්සේ අපි හිතුවා අපි ගිහිල්ලා බලන්න ඕනේ කියලා. එහෙනම් බලන්නකෝ මොකද්ද මේ අපිට අහුණ සින්දුව කියලා. Flow එකට ඇනන්සුව අගනක් පැනිය පොන්න වෙන්නේ ධම්මික පැනිය සැලසෙන්න බෑමම් මේ කෙල්ල නැතුව ජස්මසන් කාරණාවක් ඔබටත් හරි වාසනාවක් ඔබ කැමති නැත්ත මගේ මස්සින වෙන්න. ඉතින් අපේ ක්‍රූස් එකේ ලංකාවේ කට්ටියත් තව ඉඳලා එයාලා තමයි මේ සින්දුව රික්වෙස්ට් කරලා එයාලා ඩාන්ස් ෆ්ලෝ එකේ පර්ෆෝම් කරේ. ඊට පස්සේ තව කට්ටියක් පර්ෆෝම් කරා. ඊට පස්සේ අපි ආවා අපේ ෆ්ලෝ එක ඇතුළට. මොකද එතනත් පොඩි මියුසික් සෙෂන් එකක් ගියපු නිසා. ඉතින් ක්‍රූස් එකේ එන්න වෙනත් ළඟයි ඒ වෙලාවේ. ඉතින් ඒ නිසා අපි ආපහු වෙලා අපි ඉන්න තැන වාඩි වෙලා මෙන්න මේ විදිහට අපේ ෆ්ලෝ එකේ තිබුණු මියුසික්ස් ටික එන්ජොයි කරා. ඉතින් ඔයාලට මේ පේන්නේ අයිකොන්සියම් එක. මේක තායිලන්තේ තියෙන ලොකුම ලොකු shopping mall එකක්. ඉතින් ඒකත් හරිම ලස්සන shopping mall එකක්. දවසක් විතර ඇවිදින්න තියෙනවා ඒක ඇතුලේ. ඉතින් ඔන්න අපි දැන් අපේ cruise එකේ end එකට තමයි ඇවිත් තින්නේ. ඔන්න අපි දැන් ආපහු පියර් එකට ලං වෙලා ඉන්නේ. ඉතින් පැය දෙකමාරක් වගේ මේ cruise එක සේල් කරා. ඉතින් ඇත්තටම ලස්සන experience එකක් ඒක අපි දෙන්න ගොඩක් enjoy කරා. කෑමත් රසම රසයි. ඒ වගේම
ඒ එක්ස්පීරියන්ස් එකත් හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපි ක්‍රූස් එක ඉවරනාට පස්සේ ඇවිල්ලා ගත්ත ෆොටෝස් ටිකක්. ඉතින් ඊට පස්සේ මේ විදිහට තමයි ඉතින් ක්‍රූස් එක අපි එන්ඩ් කරේ. අපේ තායිලන්තේ තවත් ලස්සන රාත්‍රියක්. ඉතින් මේ තියෙන්නේ අපේ තායිලන්තයේ අන්තිම රාත්‍රිය. ඉතින් අපි ඒ නිසා තමයි එදාට ඩිනර් ක්‍රූස් එක දාගන්න ඕනි කියලා හිතුනේ තායිලන්ත වලට ෆෙයාවෙල් කරන්න. තමයි අපි තායිලන්තේ දවස් 10ක් ගත කරේ. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඒක. හරිම ලස්සන ටයිම් එකක් අපි ස්පෙන්ඩ් කරා. ඉතින් තව එකම එක vlog එකක් තියෙනවා අපේ අන්තිම vlog එක. අපි shopping කරපු ඒවා සහ අපි තව ගියපු තැන් ටිකක් සහ අපේ කොහමද ආපහු ලංකාවට ආවේ කියන එක. ඉතින් ඒ vlog එක අරගෙන මම ඉක්මනට මෙන්නම්. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් bye.